අපි කැරිම ප්ලේන් ඇටෙන්ඩන්ට්ලා 3 දෙනෙක් බං. අපි ජොබ් එක කරනවා වගේ සීන් එකක් දාලා රත්තරන් හොරෙන් ගෙන්නන්න පටන් ගත්තා. වුණොත් ඉතින් ජනපද බෝල දෙක තලනවා ෂුවර්. රත්තරන් කුට්ටි උණු කරලා අච්චු වලට බස්සනවා. නිවුණට පස්සේ රත්තරන් කුට්ටි අපේ සීයාගේ දකුණු ඇටේ වගේ වුණා කියහන්කෝ. අපි ඒ රත්තරන් ඇට වලට චොක්ලට් ගෑවා. ඊට පස්සේ චොක්ලට් වගේ පේන්න කොලයක් එතුවා. ඊට පස්සේ ඒවා පෙට්ටි වල දාලා පෙට්ටි ටික අපේ පෙට්ටිය අස්සට උබා ගත්තා. මගේ පෙට්ටිය කැඩෙනවා කොයි වෙලේ හරි මේවා ඔබලා. අපි එයා හොස්ටස්ලා නිසා සිකියුරිටි විජ්ජු අපේ බෑග් චෙක් කරේ නෑ කියහන්කෝ. ගේමක් නැතුව රත්තරන් ටික ප්ලේන් එක ඇතුළට පටව ගත්තා. ප්ලේන් කැරි බයින් හිටියේ. අනිත් වැඩ කරන උන්ට මේ අමුතු වැඩි නෝන්ඩි වෙයි කියලා. අන්තිමේදී ප්ලේන් එක ඩුබායි එයාපෝට් අතෑරියා කියහන්කෝ. අම්මෝ කියලා හුස්මක් ගත්තා විතරයි මෙන්න පුලේ ගේට් එක ළඟ හිටපු සිකියුරිටි ඌ අපි දිහා රවාගෙන බලන් ඉන්නවා. ඒලාව හොඳයි. උන් අපි බෑග් චෙක් කරන්න ආවේ නෑ. ඊට පස්සේ හොටෙල් එකකට ගිහින් රත්තරන් ගන්න ආපු එකාව හම්බ වුණා. ඌ ඇටි කොටිය දාලා බලලා පට්ට විදියට පැටිස්සුණා. අපිට සුපිරි ගාණක් දුන්නා කියහන්කෝ. එදා ඉඳන් අපි දිගටම මේ විදියට රත්තරන් ගෙනල්ලා කෝටි ගණන් හිව්වා. අපි දැන් මහින්ද මහත්තයා වගේ වෙන්න යනවා කියලා හිතද්දිම මෙන්න ටහි කියන සිකියුරිටි එකකින් ඇවිත් එකපාරටම අපිව ඇල්ලුවා කියහන්කෝ. කවුදෝ එකෙක් අපිට ගේම දෙන්න ලොක්කට පුප දීලා අපිව ප්‍රශ්න කරලා රූම් එකට අරන් ගියා. උන් අපේ බෑග් ඇතුලේ තිබිලා අර චොක්ලට් පෙට්ටිය හොයාගත්තා. හැබැයි අපි ඇනි අක්කා බය නැතුව රංජ වගේ හිටියා. අර මෝල් ගෑණි එක චොක්ලට් එකක් හැපුවා. ඒක ඇත්තටම චොක්ලට් එකක් විතරයි. රත්තරන් නෙමෙයි. මල පැනපු සිකියුරිටි එකේ චොක්ලට් ඔක්කොම එයාගේ පොල්ලෙන් පොඩි කරලා දැම්මා. උන්ට මුකුත් හොයාගන්න බැරි වුණා. මට ඉතින් කියන්න තියෙන්නේ සත්‍ය බොහොම කටුකයි. අපි නම වෙනස් කරමු. දන්න නැතුව රින අනේ ඵලයන්